හොඳයි සියලු දෙනාටම සුබම සුබ දවසක් වගේම සුබ අලුත් අවුරුද්දක් කියලා කියනවා මුලින්ම. ඉතින් අවුරුද්ද වුණාට නෑකම් යන්න එපා මේ අවුරුද්දේ ගෙදරින් ඉඳන් අවුරුද්ද ගන්න. ඉතින් අපි හිතුවා අද ගෙදරින් ඉඳන් ඉන්න කට්ටියට කුරුවිට නගරේ සංචාරය කරන්න පුළුවන් ස්ථාන 8ක් ගැන කියන්න. ඉතින් අපි කෙලින්ම වීඩියෝ එකට යන්න. ඉස්සෙල්ලාම කතා කරන්න යන්න හදන්නේ කුරුවිට නගරයේ තියෙන භාවනා අසපුවක් ගැන. ඉතින් මෙතන සුන්දර තැනක්. ඉතින් කන්දක් මුදුනට වෙන්න තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. කුරුවිටට ගිහිල්ලා එරත්න පාරේ යන්න වෙනවා මේ භාවනා අසපුවට යන්න. ඉතින් මහමෙවුනා භාවනා අසපුව තමයි මේ භාවනා අසපුවේ නම. ඉතින් ලස්සන සුන්දර තැනක්. ඉතින් අපි පළවෙනි වීඩියෝ එක තමයි මේ මහමෙවුනා භාවනා අසපුව. මම පහලින් ලින්ක් එක දාලා තියෙනවා මේ වීඩියෝ එක බලලා නැත්නම් බලන්න. හොඳයි, දෙවෙනි වීඩියෝ එක විදිහට අපි කතා කරන්න යන්න හදන්නේ ශ්‍රී ලංකාවේ නිවැරදිම දිවා ගුහාව. එහෙමත් නැත්නම් බට්ට තොට්ට ලේන. ඉතින් මේ ගැන කතා කරොත් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළා ශ්‍රීබදස්ථානයට වැඩම කළ වෙලාවේ ඊට පසු දින බුදුරජාණන් වහන්සේ සහ ඔහුගේ ගෝලයන් දහස සමග වාසය කලායයි විශ්වාස කෙරෙන දිවා ගුහාව. ඉතින් මේකෙත් වීඩියෝ එකේ විස්තර සියල්ල තියෙනවා. ඉතින් වීඩියෝ එකෙත් ලින්ක් එක මම පහලින් දාලා තියන්න. තුන්වෙනි වීඩියෝ එක තමයි බට්ට දොඹලෙන. ඉතින් බට දොඹලෙන තියන්නෙත් කුරුවිටමයි. කුරුවිට එරත්න පාර යනකොට තමයි මේ තැනට යන්නත් පාරහම්බෙන්. ඉතින් මෙතන බලංගොඩ මානවයා ගේ වාසස්ථානය විදිහට තමයි විශ්වාස කරන්නේ. ඉතින් මෙතන ගැන විස්තර සියල්ල අපි කතා කරනවා. ඒකෙත් ලින්ක් එක මම පහලින් දාලා තියන්න. ඉතින් මෙතනත් ලස්සන තැනක්. ඉතින් ගිහිල්ලම බලන්න ඕනි තැනක්. මම ලින්ක් එක දාලා තියන්න. එතන විස්තර සියල්ල අපි ඔයාලට පෙන්නනවා. හොඳයි, හතරවෙනි වීඩියෝ එක විදිහට ගත්ත වීඩියෝ එක ටිකක් විශේෂයි. බෝපත්තැල්ල තමයි හතරවෙනි වීඩියෝ එක. ඉතින් බෝපත්තැල්ල ගැන කතා කරොත් ගොඩක් සුවිශේෂී තැනක්. මෙතන ගොඩක් දේවල් ගැබ් වෙලා තියෙන තැනක්. ඉතින් අපි ඊට වඩා ටිකක් වෙනස් දෙයක් කරන්න හිතුවා. බෝපත්තැල්ල හැමෝම බෝපත්තැල්ල ගැන දන්න නිසා අපි බෝපත්තැල්ල උඩට නගින වීඩියෝ එකක් තමයි කරේ. ඉතින් ඒ වගේම තමයි බෝපත්තැල්ල අපි සුවිශේෂී දර්ශන ටිකක් ඇතුළත් වෙනවා බෝපත්තැල්ල වීඩියෝ එකේ දුර්ලභ දර්ශන. ඉතින් ඒ වීඩියෝ එකත් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලලා ඉන්න. ඒකෙත් ලස්සන දේවල් ටික එකතු කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඒ වගේ තමයි බෝපත්තැල්ල උඩ ලස්සන දර්ශනයක් බලාගන්න පුළුවන් වුණා අපිට. සුන්දර තැනක්. ඉතින් එතන ගොඩක් ලස්සනයි. මේ වීඩියෝ එක බැලුවම ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. හොඳයි, පස්වෙනි වීඩියෝ එක විදිහට අපි ගත්තේ දොඩම් ඇල්ල. දොඩම් ඇල්ල ගැන කතා කරොත් බෝපත්තැල්ලට ආසන්නයෙන් තියෙන දිය ඇල්ල තමයි තවත් දිය ඇල්ල. ඉතින් මේ ඇල්ලේ විශේෂත්වය වෙන්නේ මේ ඇල්ල ඉහළ සිට තමයි පහළට බහින්න තියෙන්නේ. ඉතින් මේ ඇල්ලත් ගොඩක් ලස්සන ඇල්ලක්. මේ ඇල්ලේ ලින්ක් එකත් මම පහලින් දාලා තියන්න. මේ ඇල්ලත් ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාලා මේ ඇල්ල දැකලා නැත්නම් මේ ඇල්ලේ වීඩියෝ එකත් බලන්න. ගොඩක් ලස්සන තැනක්. අංක 6 විදිහට ගත්තේ අපි ලක්ෂ වල. ඉතින් ලක්ෂ වල තියෙන්නේ කුරුවිට එරත්න මාර්ගයේ යනකොට හම්බෙන සුන්දර තැනක්. ඉතින් නාන්න ලස්සන තැනක් විදිහට තමයි මේ ලක්ෂ වල ගැන කියන්න පුළුවන්. ඉතින් ගොඩක් ලස්සන සුන්දර තැනක්. ඉතින් මේ ස්වභාවික පරිසරයෙන් වට වෙලා තියෙන හින්දා මෙතන සුන්දරත්වය තවත් වැඩි.
ඉතිං ගිහිල්ලම් බලන්න ඕනි මේ තැන්වල තියෙන සුන්දරත්වය කොහොමද කියලා අපි අපේ වීඩියෝකෙන් පෙන්න්නනවා කොහොමද ඒ ලස්සන කියලා. ඉතින් අය වීඩියෝ එකක් බැලුවේ නැත්තම් පල්ලෙහා ලින්ක් එක දාලා තියන්නම්. හොඳ අංක 7 විදියට තෝරගන්නේ සූදගල ඇල්ල. ඉතින් මේකත් ලස්සන සුන්දර ඇල්ලක්. ඉතින් ගොඩක් අය දන්නේ නැති ඇල්ල. ඒ වුණාට ගොඩක් ලස්සනයි, සුන්දරත්වයක් කියන්න වචන නැහැ. අටවෙනි තැන විදිහට කියන්නේ පෙට්ටගම් වල. ඉතින් පෙට්ටගම් වල කියන්නේ සුන්දර තැනක්. ඉතින් නාන්න කියාපු ලස්සන තැනක්. ඉතින් සුන්දර පරිසරයෙන් වට වෙලා තියෙන මෙතන කියන්න වචන නැහැ. ඉතින් මේ සියල්ලම කියපු අට ගැනම විස්තර අපි පල්ලෙහා ලින්ක් එකෙන් දාලා තියන්නම්. ඉතින් ඒ වීඩියෝ බලන්න. ඒ සුන්දරත්වය ඔයාලත් විඳින්න. ඉතින් වීඩියෝ වල පුංචි අඩුපාඩු ඇති මුල්ම වීඩියෝ වල එඩිටින් වල එහෙම. මොකද ෆෝන් එකෙන් තමයි මුල්ම වීඩියෝ අපි හැදුවේ. ඒ නිසා පුංචි අඩුපාඩු ඇති. ඒ දේවල් ගැන වැඩිය හිතන්න එපා කියලා ඉල්ලනවා. ඉතිං බලලා ඔයාලා අදහස් කියන්න ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ දේවල් මේ වගේ වීඩියෝ අපි ඉස්සරහට අරගෙන එනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මේ වගේ ලස්සන තැන් වලට අපි ඔයාලව එක්ක යන නිසා. ඉතින් සියලු දෙනාටම සුබ සතියක් වගේම සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුබ සතියක්.